ලංකාවේ ජනප්‍රියම වෘත්තිමය නර්තන ශිල්පියා. ආයිබෝන් සදිල්. ආයිබෝන් සදිල් පින්සර. සදිල් පින්සර. වයස අවුරුදු 19 අනිවාර්යයෙන්. මේ ටිකේ ඩාන්සින් වැඩ කටයුතු තියෙනවා ටීවී ෂෝස් වලක මාෂල් වගේක් තියෙනවා ඒ වගේම ඉවෙන්ට් වගේක් කරනවා දැනට ඒක තමයි මේ දවස්වල යන්නේ ටික කරන් යන්නේ මම අර මුලින් කිව්වනේ ලංකාවේ ජනප්‍රියම වෘත්තිමය නර්තන ශිල්පියා වෙනවනේ හැබැයි ඊට කලින් කතාවක් ඇති අවුරුදු 8ක් ලේසි කාලයක් නෙමෙයි නෑ අනිවාර්යයෙන්ම අපි පටන් ගමු නර්තන ශිල්පියෙක් වෙනවා සහ මම නර්තනයට කැමතියි කියන දවසක් ඉන්නේ නැතිනේ ඒකවද ඇත්තම කිව්වොත් මුලින්ම මගේ අම්මගෙන් මම පටන් ගන්නම් ඇත්තම කිව්වොත් මගේ අම්මා තමයි අංක 1 සහ අංක 2 මගේ අප්පච්චි ඒගොල්ලෝ ගොඩාක් උදව් කරා මුලින්ම ඩාන්සින් පටන් ගද්දී ඩාන්සින් ක්ලාස් එකකට යන්න කිසිම ආසාවක් තිබ්බේ නැහැ 2022 දී ඊට පස්සේ මුලින්ම YouTube channel එකට ගියාම YouTube channel එකෙන් දැක්කා මුලින්ම මතක් කරගන්න මගේ බලමු නර්තන ගුරුවරයා ඔෂාන් ලියනගේ ඉතින් සහෝදරයෙක් මතක් කරගන්න ඔෂාන් ලියනගේට පින් සිද්ධ වෙන තමයි අද මේතන මම ඉන්නේ ඔෂාන්සගේ වීඩියෝ බලද්දි තමයි ක්ලාස් ලීඩර්ස් හම්බෙලා ඔෂාන්සර්ට මැසේජ් එකක් දාලා මුලින්ම යන්නේ ක්ලාස් එකකට ඊට පස්සේ ඔෂාන්සර්ගේ ක්ලාස් එකට ගියාම මට නටා ගන්නවත් බෑ එක ස්ටෙප් එකක්වත් බෑ ඉතින් ඔෂාන්සර්ට පින් සිද්ධ වෙන්නයි මගේ ෆැමිලි එකට පින් සිද්ධ වෙන්නයි තමයි මම අද මේතන ඉන්නේ අර අපි දකින්න සමහර කමෙන්ට් තියෙන්නේ හිත ඇතුලේ අනිවාර්යයෙන්ම නටන්න ආසාවක් තියෙනවා ඒකෙන් සපෝට් එකක් නැහැ නැහැ හැබැයි වැඩ පටන් ගත්ත පුරුදු සාමාන්‍ය අපි දන්නවා ඕනේ දෙයක උපරිමයට එන්න ඒකේ පරතර දකින්න නම් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ අනිවාර්යයෙන් නර්තන වෙනුවෙන් මොනවද කැපකිරීම මොනවද කරපු දේවල් නර්තනය වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරලා තිනවා මේ වෙද්දී වෙලාවකට කන්නේවත් නැහැ ඩාන්සින් කරද්දී මොකද දැන් අම්මගේ බ්‍රාන්චස් තියෙන නුගේගොඩ කුරුණෑගල මාතර වීරකැටිය ජුනිපහ තව ශාඛාවක් ආරම්භ කරනවා බණ්ඩාරක. ඒතකොට ක්ලාසස් 5ක් මේ වෙද්දී උදේට කන්නේත් නැහැ සමහරක් වෙලාවට ඊට පස්සේ උදේට කන්නේ නැති නිසා ආයෙ කන්න හිතෙන්නේ නැහැ මොකද ඩාන්සින් වල මෙච්චර කැපකිරීමක් වෙද්දී කයි කියන්නේ අර ළමයි ටිකත් බලන්න යනවා. ඒතකොට ළමයි ටිකත් ක්ලාස් එකේ ඉන්නවා. ඒතකොට ළමයි දැක්කහමත් අර හිතෙන්නේ අනේ ක්ලාස් එක කරන්න ඕනේ ක්ලාස් එකට යන්න ඕනේ. මට දැන් මේක පොඩ්ඩක් හරි බලක් වුණා. ඩාන්සින් තමයි ඩාන්සින් කොටසක් කළා තියෙන්නේ මේ වෙද්දී. දැන් ඔබ අත ගුරුවරයෙක් විදිහටනේ. ඔව්. හැබැයි ඔබ නර්තනයට ආධුනිකයෙක් වෙන කාලේ කොහොමද වෙන වැඩ කරේ? ආධුනික වෙන කාලේ කියන්නේ මුලින්ම පටන් ගද්දී පොඩි වැඩ පටන් ගත්තේ. පොඩි වැඩ පටන් ගන්න සෝෂල් මීඩියා එකටවත් කැමැත්තක් තිබ්බේ නැහැ. මුලින්ම TikTok තමයි හදාගත්තේ. TikTok හදාගෙන අර සාමාන්‍ය normal videos දැම්මා. ඉතින් reach එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ Facebook එකට ගියා. Facebook එකට ගිහිල්ලත් එච්චර මේකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ YouTube channel එක පටන් ගත්තා. YouTube channel එකෙන් පොඩි reach එකක් ආවා. එතනින් තමයි චුට්ටක් life එක completely හැදුනේ චුට්ටක්. අර ජීවිතේ අපි මුලින් කතා වුණා වගේ අවුරුදු 6ක් 7ක් නර්තන වෙනුවෙන් කැප කරනවා. හැබැයි මේ කැපකිරීම අද පසුතැවීමට හේතුවක් නෙමෙයිනේ. නෙමෙයි. කවදා. සමහන් ගෙදරින් මොනවද මුලින්ම කිව්වේ නර්තනය තෝරගන්නවා කිව්වා. ගෙදරින් මුලින්ම සමාවෙන්නනේ අප්පච්චි මේ කියරුණාට අප්පච්චි මුලින්ම කැමති වුනේ නැහැ ඩාන්සින් කරනවට. මොකද අප්පච්චි ඕනේ වෘත්තීය නර්තන ශිල්පියෙක් වෙන්නේ නැතුව එයාට ඕනේ උනේ වෘත්තීය සූපවේදියෙක් වෙන්න. මොකද මම අද වෘත්තීය සූපවේදියෙක් සහ වෘත්තීය නර්තන ශිල්පියෙක්. මේ වෙද්දී හොටෙල්ස් 3ක චෙෆ් කෙනෙක්. ඒ වගේම දැනට වෘත්තීය නර්තන ශිල්පියෙක්. ගෙදරින් ගොඩක් පසුතැවීම් ආවා. ගෙදරින්මුත් මොකද අප්පච්චි මුලින් කැමති වුනේ නැහැ ඩාන්සින් කරද්දී. අම්මා තමා ක්ලාසස් වලට ගෙනහිල්ලා ක්ලාසස් ගිහිල්ලා මම ක්ලාස් එක යනකම් බලන් ඉඳලා මට බඩගින්නට කන්න කියන්නේ අරන් දීලා ක්ලාස් ඉවර වෙලා අර බඩගින්න ඇති නේද දැන් අපි යමු කන්න මෙච්චර ඩාන්සින් වලට කැප වෙනවා අම්මා තමයි හැමතැනකම එක්කන් ගියේ ඩාන්සින් කරන්න අම්මගේ හීනක් තියෙනද අද මේ ඉන්න තැන දකින්න අනිවාර්යයෙන්ම අම්මගේ හීන ගැන කියන්න නම් ගොඩාක් වචන තියෙනවා අම්මා මාර සතුටුයි මේ ඉන්න තැන දැක්කම අදම්ම දැන් තාත්තත් ප්‍රශ්නයක් නැහැ අප්පච්චිත් ප්‍රශ්නයක් නැහැ අප්පච්චි මේ විදේශගත වෙලා ඉන්නේ රට එතකොට දැන් අධ්‍යාපනයේ පැත්තෙන් එතකොට ඒක පොඩ්ඩක් නැවැත්තුවා එහෙමද අධ්‍යාපන පැත්තේ මම උසස් පෙළ වෙනකම් කරා. මම ගියේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට නකානෝ කොලෙජ් එකට ගියේ. එතනින් පස්සේ තමා උසස් පෙළ වෙනකම් අධ්‍යාපනය හදාරලා එතනින් පස්සේ තමා නර්තනයට ආවේ. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මේ ගොඩක් නර්තන ශිල්පි ගුරුවරු හැදෙන්නේ සෝෂල් මීඩියාත් එක්කනේ. අනිවාර්යයෙන්ම. මේ කන්ටෙන්ට්ස් වලට TikTok ඒවා Facebook ඒවා මේ දේවල් දැක්කම තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. ඔයාගේ මුලින් වීඩියෝ එක වෛරල් වෙන්නේ කොයි කාලෙද? මගේ මුලින්ම වීඩියෝ එක වෛරල් වෙන්නේ මම මිස්ටර් කොත්තු එකේ වැඩ කරද්දී විරාමලය කියලා ටැමිල් සෝන් එකක් තිබ්බා. මිස්ටර් කොත්තු වැඩ කරාද? මිස්ටර් කොත්තු වර්ක් කරා. මාස 6ක් වර්ක් කරා. ඒකෙදී මාර විරාජ් මතක් කරන්න. විරාජයි මතක් කරන අනිවාර්යයෙන්ම මිස්ටර් කොත්තු එකේ වර්ක් කරද්දී විරාමලය කියලා ඩාන්ස් එකක් වෛරල් වුණා. ඒක මිලියන 6ක් බැලුවා. ගැහැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේම ගද්දි මිලියන 6 මිලියන්. ඒකෙන් තමයි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ හයි නම්මක් හදාගෙන ඉස්සරහට එන්න ආසාවක් ඇති වුණා. ඒක තමයි දොර විවෘත වුණේ. දොර විවෘත වුණේ හින්දා. ඊට පස්සේ කන්ටෙන්ට් ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉඳන් කන්ටෙන්ට් දිගටම දාන්න පටන් ගත්තා. එදා ඉඳන් කන්ටෙන්ට් දාන්න පටන් ගත්ත එක අද ඉඳන් ඒකමයි නැවැත්තුවේ නැහැ. දැන් එතකොට සාමාන්‍යයෙන් සම්පූර්ණ වගේ බ්‍රාන්චස් කීයක් තියෙනවද? දැනට බණ්ඩාරගම බ්‍රාන්ච් එකත් එක්ක බ්‍රාන්චස් 5යි. බ්‍රාන්චස් 5ක් සම්පූර්ණ මේ වෙනකොට දරුවෝ කී දෙනෙක්ට නර්තනය උගන්වලා තියෙනවද? මේ වෙද්දී ළමයි 500කට අධික පිරිසක් රෙජිස්ටර් වෙලා ඉන්නවා, ලියාපදිංචි වෙලා ඉන්නවා ක්ලාසස් වල. දැන් සාමාන්‍ය ඩාන්සින් ඉගෙන ගන්නවා, නර්තනය හදාරනවා. මේ කාරණාව ඇතුලේ පාටියට ගිහලා නටන්න විතරක් නෙමෙයිනේ. නෑ. ඒතරයට සම්පූර්ණ ලොකු මම දන්නවා ඒක පොඩි
විනය කාරණත් එක්ක ඩිසිප්ලින් එකක මාර්ගවල හදනවා. මොනවා සාමාන්‍ය පොඩක් කතා කරමු. මොනවද හැදෙන්නේ? ඩාන්සිං වලින් හදනවා ඩිසිප්ලින් එක නම්බර් 1. එතකොට තැනකට ගියාම ඇසෙන්න ඕන විදිහ කොහොමද කියන්නේ සාමාන්‍ය පාටියට යනවා නම් හැමෝම කියනවානේ දැන් චුට්ට නටන්නකෝ දැන් එන්නකෝ අපිත් ආසයි බලන්න කියලා එහෙම අපි ඩාන්ස් කරන්නේ. මොකද අපිට ආවේනික නර්තන ස්ටයිල් එකක් තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන් තව කියන්න ඕනේ තව ගොඩාක් කට්ටිය කියන්නේ යාළුවොත් එක්ක අපි සාමාන්‍ය පාටියකට යනවානේ. ඒ පාටියට ගියාම මෙතන කට්ටිය ඩාන්ස් කරද්දී අර ඒගොල්ලන් එක්ක ඩාන්ස් කරන ස්ටයිල් එකක් අපි ළඟ ඒක ඇත්තටම නැහැ. ඒතකොට අපිට ආවේනික වෙච්ච ඩාන්ස් ස්ටයිල් එකක් තියෙනවා. එච්චරයි. ඒක තමයි. ඔව්. හරි. එතනින් ඉස්සරහට මොනවද දැන් ඉස්සර බලාපොරොත්තු වෙන්නේ? ඉස්සරහට බලාපොරොත්තු තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉන්දියාව යන්න. ඉන්දියාව ගිහිල්ලා නර්තනය හදාරන්න. ඉන්දියාවේ සහ ඩුබයි වර්ක්ෂොප් එකක් කරන්න ඉන්නවා තව අවුරුදු 2කින්. මොකද අප්පච්චිගෙන් ලොකු සපෝට් එකක් තියෙනවා ඒකට. ඩුබයි ලොකු වර්ක්ෂොප් එකක් කරන්න ඉන්නවා තව අවුරුදු 2කින්. එච්චරයි. ඒත් දැන් අපි මුලින් කතා කරා කොන්වීම් තිබ්බා ප්‍රතික්ෂේප වීම තිබ්බා. හැබැයි ඔබ ජනප්‍රියම නර්තන ශිල්පියා වෙනවා. අනිවාර්යයෙන්. ඒ ගමන ගැන ඔබට මොකක්ද දැනෙන්නේ? මට දැනෙන සතුට ගැන කියලා නිම කරන්න බෑ. ඒ වගේ ඊට වඩා සතුටට වඩා ලොකු එක ගොඩක් සතුටු ඇත්තම කිව්වොත්. මොකද පොඩි කාලේ ඉඳන් තිබ්බ එකම හීනේ අද ඇස් ඉස්සරහම සාර්ථක වෙලා කියලා මට හිතෙනවා. ඒත් එක්කම දැන් මීට මාස දෙකකට කලින් නැගිය නර්තන ශිල්පියා සම්මානය හම්බ වෙනවා. අනිවාර්යයෙන්. කොහොමද සම්මාන ලැබෙන්නේ? මොකෙන්ද ලබා දෙන්නේ? ඒ සම්මානය ලබා දෙන්නේ ඇත්තම කිව්වොත් රාජකීය පදනම. එතකොට මේ වෙද්දි රටවල් 35ක ආසන්න වලින් රෙජිස්ටර් වෙලා තියෙන ලියාපදිංචිලා තියෙන රටවල් වලින් එකක නර්තන පොපියුලර් අවෝඩ් එකක් ඒක. එතකොට 2026 අප්‍රේල් මාසේ තමයි මට ඒක හම්බුනේ මගේ අතට BMICH එකේ පොපියුලර් අවෝඩ් එක නැගී නර්තන ශිල්පියාට හිමි සම්මානය හම්බුනේ සඳිල් ඩාන්සර්ට. සතුටුයි. අනිවාර්යෙන්ම ගොඩක් සතුටුයි. තමන් කරපු කැපකිරීම වලට ඒ ප්‍රතිඵල ලැබුණා. ඔව්. අවුරුදු 8ක් කට්ට ගෑවට දුකක් නැහැ. දුකක් නැහැ. ඉතින් මේ බලන අයට මොකක්ද කියන්නේ තමන්ගේ ජීවිතේ මේ වගේ බලාපොරොත්තු ඉලක්කත් එක්ක වැඩ කරනකොට ඔයාලට මොකක්ද දැනෙන්නේ? බලන අයට කියන්න තියෙන එකම දෙයයි ප්‍රතික්ෂේප වීම වෙනවා, කොන් වීම වෙනවා, වැටෙනවා. ඒත් නැගිටින්න ඕනි දවසක. ඒ කියන්නේ එකපාරක් වැටුනොත් ආයෙ දෙවෙනි පාර නැගිටින්න ඕනි. දෙවෙනි පාර වැටුනොත් තුන්වෙනි පාරත් නැගිටින්න ඕනි. අනිවාර්යයෙන්ම හරියනවා. මුල මතක තියෙන මනුස්සයාට කවදාවත් වර්ධින්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම කැපවීම වෙනුවෙන් වැඩ කරන්න ජය වේවා. හරි. ඉතින් මේ ඉන්න තැනට එන්න ගොඩක් දෙනා ඔබට උදව් කරන්න. මොන මතක් කරමු. මුල මතක් කරොත් මම ආසයි මුල මතක් කරන්න. මුලින්ම මගේ අම්මා තමා ලොකු සපෝට් එකක් දුන්නේ. ඊට පස්සේ අප්පච්චි. තව විශේෂයෙන් මතක් කරනවා මට හම්බෙච්ච හොඳම නර්තන ගුරුවරයා මගේ ඔෂාන් ලියනගේ. ඔෂාන් ලියනගේ සර් නැත්තම් අද මට මෙතන ඉන්නත් බෑ. ඔෂාන් සර්ට පින් සිද්ධ වෙන තමයි මම අද මෙතන ඉන්නේ. මට බැනපු, මට ආදරය කරපු, මට හරියට ස්ටෙප් එකක් උගන්වපු එකම නර්තන ශිල්පියා ඔෂාන් ලියනගේ. ඉතින් ඔෂාන් සර් ගොඩක් thank you so much මාව අද මේ තැනට ගෙනාවට. අතරත් කතා කරනවා මාත් එක්ක. අතරත් ඔෂාන් සර් මම හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි තව දෙයක් මගේ වීඩියෝස් බලන මගේ ෆෑන්ස්ලා. ඉතින් මේ වෙද්දි ලක්ෂ 2කට ආසන්න පිරිසක් TikTok, Facebook, YouTube, Instagram වල ඉන්නවා මගේ. ඉතින් මේ හැමෝටම මම ගොඩාක් ආදරෙයි. මගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න. ඉස්සරහටත් මාත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්න. එහෙනම් bye. මේ කාරණාව විතරක් නෙමෙයි දැන් මේ ගොඩක් දෙනා බලන් ඇති. ඔයාගේ යටතේ නර්තන ඉගෙන ගන්න කොහොමද ඒක කරන්නේ? දැන් බ්‍රාන්චස් තියෙන නුගේගොඩ, කුරුණෑගල, මාතර, වීරකැටිය, ජුනි 5 ඕපන් කරන අලුත් ශාඛාවක් බණ්ඩාරගම. ඉතින් ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා නම් WhatsApp එකට තමයි මෙසේජ් එක මුලින් දාන්න ඕනේ. WhatsApp නම්බර් එක 077යි 566යි 74යි 79 යන WhatsApp එකට දැන් මම මෙසේජ් එකක් දාලා එකතු වෙන්න අපිත් එක්ක. හරි. ඉතින් ඔන්න ආසාවක් තියෙන, උණක් තියෙන, උනන්දුවක් තියෙන හැමෝටම ආරාධනා කරනවා. හරි. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරනවා. අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ චරිතයක් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අද නවතිනවා. මම කොණාර.